යාළුවනේ DRR YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඔයාලා බලනවා ඇති මම මේ මොකද්ද කරන්න කියලා. ළඟ මේ අවුරුද්දට ලස්සන ගවුම් රෙද්දක් හදන්න තමයි මම මේ හදන්නේ. මම ඒකට තමයි මේ ලෑස්ති වෙන්නේ. ඔයාලටත් මම කියලා දෙන්නම්කෝ කොහොමද මම මේක කරගත්තේ කියලා. බලාගෙන ඉන්න ගමන් අහගෙනත් ඉන්න මේක කොහොමද මම කරේ කියලා. මම රෙදි කෑල්ලක් අරගෙන ඒක වතුරෙන් පොඟවලා වතුර බේරෙන්න ටික වෙලාවක් තියාගත්තා. ඊට පස්සේ මම මේ විදිහට මේසයක් උඩින් දාලා මේ කරගන්නේ ඔක්කොම හොඳට තද කරගන්න එක. මම ටයි විදිහට තමයි මේ ගවුම් රෙද්ද නිර්මාණය කරගන්නේ. කාලේ හින්දා කට්ටිය ඇස්සයිනේ බතික්කේ වඳින්න. ඉතින් මේකත් ලස්සනට හැදේ කියලා මං හිතනවා. පැත්තින් පැත්ත එකතු කර ඇඟිලි තුඩු වලින් මේ වගේ තද කර දැන් අපි අන්තිම ටික තමයි කරන්න හදන්නේ. බලන්නකෝ ගවුම් රෙද්ද හැදුනට පස්සේ කොච්චර ලස්සනට ඇවිල්ලාද කියලා. ඔයාලට ගෙදර ඉඳන් කරන්න රැකියාවක් වගේ කරන්න මේක පුළුවන්. මම ඒකත් ඔයගලන්ට කියලා දෙන්නම්කෝ ඉස්සරහ වීඩියෝස් වලින්. කියන්න අමතකුණානේ. ඔයාලා මගේ YouTube channel එක subscribe කරාද? like එකකුත් දාන්න. comment එකකුත් දාන්න. ඉස්සරහට මම ගේන්න ඕන මොන වගේ වීඩියෝස්ද කියලා. ඒ විතරකොට මම ඒ වගේ වීඩියෝස් අරන් එන්නම්. දැන් මම මේ කරන්නේ රබර් බෑන්ඩ් දාලා මේක තද කරගන්න එක. ගොඩාක් රබර් බෑන්ඩ් දාන්න ටිකක් දාලා දෙක තුනක් දාලා හැම පැත්තක්ම තදට හිටින විදියට මම තද කරගන්නවා. හරි හොඳට තද වෙලා. දැන් අපි දිය කරගත්ත පාට ටික අරගෙන අමතකුණානේ පාට දාන්න කලින් අපි මේක තියන්න ඕන දැල් කෑල්ලක් උඩින්. ඇයි දන්නවද? එතකොට වැඩිපුර වැටෙන පාට තියෙන්නේ ඒ ටික ඔක්කොම භාජනයට එකතු වෙනවා. නැත්තම් එහා පැත්තේ මෙහා පැත්තේ පාට ටික එක ළඟ ගෑවිලා රෙද්ද කැත වෙන්න පුළුවන්. ඒක නිසා අපි මේ විදිහට දැන් කෑල්ලක් උඩින් තියලා මේ විදිහට පාට දාමු. දෙපැත්ත මේ විදිහට දානවා. දාලා මම නම් පැය 8ක් විතර මේක වේලෙන්න තිබ්බා. වේලෙන්න තිබ්බා කියන්නේ මේ විදිහටම පැත්තකට කරලා තියලා තියෙනවා. ඊට පස්සේ තමයි මේක හොදලා ෆික්සින් දාලා වේලලා ගන්න. ලස්සනයි නේද? වේලුණාට පස්සේ කොහොමද කියලා බලන්නකෝ. වාව් ලස්සනට ඇවිල්ලා නේද? මම ඔයගලන්ට තවත් ලස්සන විදියට කරන විදිය ඔයාලට කියලා දෙන්නම්. මේ ගවුම් රෙද්දක් විතරක් නෙමෙයි සාරි, බෙඩ්ෂීට්, ටී-ෂර්ට් වගේ හැම දෙයක්ම හදන විදිය මම ඔයගලන්ට කියන්නම්. මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. bell icon එක click කරන්න. එතකොට මම දාන හැම වීඩියෝ එකක් ඔයගලන්ට මුලින්ම බලා ගන්න පුළුවන්. මාත් එක්ක එකතු වෙලා හිටියට ගොඩාක් ස්තුතියි.